එතකොට මේ සමන්ත පුලසිංහ කියලා උඹටම ගැලපෙන එකක් දාලා තිනවා කමෙන්ට් එකක්. ලොකු දෙයක් මචං ඌට මොනවා හරි කරලා දාපන් කියලා. යාළුවනේ මං ওই ජනදාජ කියන එක ගැන ගොඩාක් දේවල් හොයලා බලවුවා. හරිද? හොයාගෙන බලාගෙන යද්දී මූ මචං අර බදුල්ලේ රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවනේ. මූට රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දී කොල්ල හොඳට කපලා තියෙනවා. දන්නවද? උඹලා දන්නේ නැහැ නේද? දන්නේ නැත්නම් මගෙන් අහගනි. කොල්ල මූට හොඳට කපලා තමයි එළියට එවලා තියෙන්නේ. හරිද? රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දී. ඒකොල්ල මූ ගමේ ඉන්න ගෑනුන්ගේ පස්ස මිරිකන්ට ගිහිල්ලා කේස් ගොඩක් දාගෙන රිමාන්ඩ් එකට ගියපු එකෙක්. හරිද? ගමේ ගෑනුන්ට තින්න දෙන්නේ නැති එකෙක්. හරිද? මූගේ ගමේ ගෑනුම කෝල් කරලා අපේ අතින් විස්තර ඔක්කොම කිව්වා. හරිද? තොට නැහැ කියන්න බෑ කොහෙවත්. හරිද? තොට කොහොමත් කෙලවල තමයි අතාරින්නේ. මම කැන්ඩි ඇතේල උඹ ඒක හොඳට මතක තියාගන්න. ජනදාජා බැප්පුනේ නරක එකෙක් එක්ක. හරිද? අනික උඹ වීඩියෝ එකක් දාලා තියෙනවනේ උඹගේ ගමට වරෙන් පුළුවන් නම් කියලා. හරිද? වලපෙනේටත් එනවා. හරිද? වලපෙනේට ඇවිල්ලා තෝගේ ගමේ ඉඳන් මෙහෙට් එක්කන් ඇවිල්ලා තොට ගහන්නේ බලාගනින්. හරිද? තෝ දන්නේ මම කවුද කියලා. මම යකෝ කැන්ඩි ඇතේල. අපේ අම්මාගේ ගම නුවර, තාත්තාගේ ගම කොළඹ මාලිගාවද්දේ. උඹ හොඳට මතක තියාගනින්. හරිද? ලෝවෙත් තෝගේ ගමට ඇවිල්ලා තෝ අරන් ඇවිල්ලා තොට ගහනවා නුවර ටවුන් එකේ තියලා. ගැව්වේ නැත්තම් ඉන්ජු කියපන්. අනිවාර්යෙන් ගන්නවා පරිස්සම් යන් බා. හරිද? ගමේ ගෑනුන්ගේ පස්ස මිරිකන්ට එපායකෝ. පස්ස මිරිකලා තොට ඊයේ පෙරේද ගුටි කාලා තෝ ඇතුළෙත් ගියානේ. දවස් දෙකක් රිමාන්ඩ් වෙලත් ආවනේ. ඌට කලින් අර එකෙට්ට ගහන්න ගිහලා මොකද්ද දෙද්දක් ගිහිල්ලා ඒකටත් ඇතුළේ ගිහිල්ලා ආවනේ. තෝගේ විස්තර ඔක්කොම අපිට එනවා. තෝ ගොඩක් පරිස්සම් යන්. තෝ මේ Facebook එකෙමුයි TikTok එකෙමුයි දෙකෙන්ම එලවල තමයි මන් අතට කරන්නේ. මම කැන්ඩි ඇතේලා. හරිද? හොඳට මතක තියාගනි. ඔබට ලොවෙත් කෙලවනවා. හරිද? කැන්ඩි ඇසේල. උඹ මං ගැන හොයලා බැලුවා. අනේ මේ ඵලයන් යන්න උඹ රොයිටර් පුවත් සේවයේද උඹට මේ ඔත්තු දෙන්න අපේ ගමෙන්. උඹ කවුද බං උඹට ඔත්තු දෙන්න? උඹට වෙලාවට මේ ඔත්තුව උඹට ලබා දෙන්න කවුද මේ අපේ ගමේ ඉන්නේ? ඵලයන් බං යන්න අපේ ගමේ උන් අපේ ගමේ උන්ගෙන් තොට ඔත්තු ගන්න මේ උඹ කියලා මේ මහා ලොකු චරිතයක් නෙවෙයිනේ. නිකන් උඹගේ මේ බේරිල්ලට අරවා මේවා රෙද්දේ බොරු කතා නම් කියාගෙන එන්න එපා බං. උඹ ඔය පම්පෝරි ගහන්නේ. උඹ කොහොමත් පම්පෝරි ජංගියා සේලනේ. පම්පෝරි ජංගියා සේලගේ වැඩේ පම්පෝරියක් ගහලා මේ අනුන්ට කෙලවන එක. නිකන් බොරු කතා කියන එක. මං අනික බය වෙන්නෙත් නෑ. මට කාගෙන්වත් ඇති රෙද්දවල් වලින් වැඩකුත් නෑ. මට කාගේවත් පැත්තක් වැඩකුත් නෑ. මට මුකුත් වැඩකුත් නෑ. මට උඹ කේස් එකකුත් නෑ. උඹ මට කෙලවන්න ආපු දවසට තමයි උඹට කෙලවෙන්නේ. මම බයගුල්ලෙන්නේ නෙවෙයි උඹ වගේ. කරන්න ගියොත් කරන දේ කළාම පෙන්නනවා. කියන්න ගියොත් ඇත්තම කියනවා. හැමදේම මම රියල් කරනවා. රියල් ඒ කියන්නේ මම එඩිට් කරනවා තමයි. ඒක ඉතින් රියල් එකක් නෙවෙයි. ඒක මං බොරු කියනව නෙවෙයි. මං ඇත්ත කතා කරන මනුස්සයා. මම කරොත් ඒ දේ ඇත්තටම කියනවා. මට කෙල්ලෙක් ගේන්න උනොත් ලයිව් එකට මං ගෙනල්ලත් පෙන්නනවා. උඹට